මේ දිනවල රටේ සිදුවී ඇති විශාල ඛේදවාචකය වන ගම් වතුර උදුර නිසා සමස්ත ලංකාවෙම දැඩි හානියට පත් වෙලා තියෙනවා අපේ ජනතාව. ඒ විතරක් නෙමේ සියලුම සත්ව නිෂ්පාදන කුකුල් මස්, බිත්තර, කිරි, සත්තු, ඒ කියන්නේ එළුවගේ ඉඳන්ම විශාල ප්‍රමාණයක් ගසාගෙන ගොස් තියෙනවා සියලුම ප්‍රදේශවල. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ බිත්තර දාන කිකිලිය විතරක් ලක්ෂ 28මාරක් මැරලා තියෙනවා. කොටුවක් තිබිච්ච තැනක්වත් නැහැ. සමහර කූඩු ඇතුලේ ගොඩවල් මේ මල්ලක වීඩියෝ ඔක්කොම දත්ත තියෙනවා. දැන් බිත්තර ගෙඩිය ඩිමාන්ඩ් වෙලා තියෙනවා. අර මිනිස්සුන්ගේ අර අඳෝනා දුක් ගැහැට මැදින් අද කිසිම හානියක් වෙච්ච නැති කුකුල් ගොවි පොළවල් මිල උස්සගෙන දඟලනවා. මේ රටේ මෙච්චර විනාශයක් ඇද්දි අද අපිට බිත්තර ගෙඩියක් ගන්න විදිහක් නැහැ. රුපියල් 40 කියනවා ෆාම් එකෙන්. මගේ මිල අදටත් තියෙන්නේ රුපියල් 39යි. අපි 40ට 39ට දෙන්න බෑනේ. අපි 40ට ගත්තොත් අඩුම ගානේ 42ට 3ටවත් මේ බිත්තරේ දෙන්න ඕන. එතකොට සිල්ලර කඩේ රුපියල් 48 50 වෙනවා. හරි. එහෙනම් දැන් මොකද්ද අපි කරන්න ඕන? මිල ඉස්සීම තමයි. වෙන කිසිම අරමුණක් නැහැ අපිට. එහෙනම් මේ අපිට දුකයි සමස්තයක් ශ්‍රී ලංකාවේ ජනතාවට රුපියල් 26ට 24ට 28ට තිබිච්ච 30ට තිබිච්ච බිත්තර ගෙඩිය එකපාරටම 45 50 වෙන එක ගැන. නමුත් මට කරන්න කිසිම දෙයක්වත් නැහැ. මොකද මේක අපිට සිද්ධ වෙලා තියෙනවා යම් කිසි ප්‍රවණතාවයකට මේක ගෙනියන්න. හැබැයි නත්තල කියන කාලෙට මේක තව ඩිමාන්ඩ් වෙයි කියලා මම ඊටාම කනකාටුවෙන් කියන්න වෙනවා. මොකද කිසිම කෙනෙක් අඩුවට බිත්තරයක් දෙන්න දැන් කැමති නැහැ. අපි එක මිලක් කියද්දි එයාලා හෙට තව මිලකින් මේක ගහන්න හදනවා. හරි. ඒ නිසා ඉදිරියේදී දැවැන්ත බිත්තර අර්බුදයකට මුහුණ පාන්න වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. මම රටේ ඉන්න කුෂිකර්ම ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා. කුෂිකර්ම නියෝජ්‍ය ඇමතුමා මේක ඇස් දෙකෙන් ඇවිල්ලා බලලා ගියා. අඩුම ගානේ අපිට මේක සමනය කරගන්න ලබන මාසෙ වෙනකොට මේකට අවශ්‍ය කරන බඩේරිකු ටික, උණුසාල් ටික කරුණා කරලා ගෙනල්ලා දෙන්න. එහෙම නැතුව ගියොත් බිත්තරේ කෙලින්ම රුපියල් 70 පණිවිඩ දන්නේ නැහැ. මොකද ඒකට හේතුව සත්තුන්ට කන්න දෙන්න ආහාර නැහැ. අද බඩේරිකු කිලෝයක රුපියල් 190යි, 200යි. එහෙමනම් විශාල අල්පුදයක්. අද බඩේරිකු එක ඇටයක්වත් හදන්නේ නැහැ. අද බඩේරිකු එක ඇටයක්වත් හදන්නේ නැහැ. සේරම දී වෙලා ඉවරයි. පී ටික නැහැ, බඩේරිකු ටික නැහැ, සියල්ම දේ නැහැ. මම ජනාධිපතිතුමාට සහ වසන්ත සමරසිංහ පාරිභෝගික ඇමතුමාට ඒ වගේම කුෂිකර්ම ඇමතිතුමා වන ලාල්කාන්ත සර්ටත් අපේ නියෝජ්‍ය ඇමතුමාටත් මං ඉල්ලා සිටිනවා කරුණා කරලා මේකට මැදිහත් වෙන්න. තව ප්‍රශ්නයක් යනවා දැන් මැරිච්ච සත්තු මේ මාකට් එකට දෙනවා කියලා. එහෙම වෙලා නැහැ. කවුරුත් මැරිච්ච සත්තු ගණ්ඩ ගිය දවස් 3කට පස්සේ මලකුණු කුණු වෙලා ඉවරයි. ඒවා මේ මිනිහ පරිභෝජනයට තියා මේ කොටුව ළඟට යන්න විදියක් නැහැ. මේ එක එක්කෙනා මේ විශාල ආందోලනාත්මක ප්‍රකාශ කරනවා. ඒවා ඊටාම කැතසහගතයි. කුණු කඳ ගහන මස් කෑල්ලක් කන්නේ නැහැනේ කවුරුත්. එහෙම මස් දෙන්න විදියකුත් නැහැ. මැරිච්ච සත්තු දුන්නේ නැහැ. ඒවා අමූලික බොරු.